අයිබෝවන් යාළුවනේ කොහොමද සතුටින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔන්න අලුත් අවුරුද්දේ මං ආසාවෙන් කරපු වැඩක පුංචි vlog එකක් තමයි අද ගෙනාවේ. නීතිඥ චන්දිනී දයාරත්න මහත්මියගේ ආදරණීය පුතාගේ අක්කගේ කතාව පොත ලොන්ච් කරා. ඉතින් ඒ උත්සවයේ පුංචි කොටසක් මම announcing part එක කරා. ඉතින් ඒ පොඩි vlog එක තමයි සපමිනි ඔබ සැමට ආවටහා ආයි බොහෝ වේවා. මං කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්. හැබැයි මේක හරි අපූරු සුවිශේෂී කතාවක්. නීති වෘත්තිකයින්ම 8 දෙනෙකුගෙන් යුක්ත පවුලක්. හැබැයි ඔහු තෝරගන්නේ වෙනස් මගක්. එංගලන්තයේ ලිවර්පූල් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හදාරලා පේටන් බලපත්‍රලත් පරිගණක උපාංගයක් හිමි. සාහිත්‍යයේ රස සුවඳ හඳුනන මේ අපූරු තරුණයා නමින් සිසිලැල්ද සිල්වායි. තමන් නොදන්නා නොහඳුනනා සාහිත්‍ය ලෝකයක කුඩාම අවධියේදී ලූ කුළුඳුල් කෘතිය අම්මාගේ කතාවයි. මේ ඔහුගේ රසකාමී සාහිත්‍ය විචාරයේ ලියවුණු තුන්වෙනි පුස්තකය අක්කාගේ කතාවයි. ආදරණීය සහෝදරයනි ආත්මීය පිළිගන්න. මෙවැනි තාරකයන් ලොවට ලබා දෙන්න අපේ දෙපළක් නීතිඥ චන්දිනී දයාරත්න මහත්මියට සහ මහිෂ්ඨ සිල්වා මහතාට ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් ආරාධනා කරනවා වේදිකාවට මේ ආදරණීය මොහොත තම ස්නේහයේ ප්‍රවදන. ප්‍රිය සෞභාග්‍යමය අමුත්තේ සිසිලෙන්ගේ පොත කියවනකොට හරියට සිනමා පටයක් බලනවා වගේ. එනිසාම ඒක සංවේදී රසකාමී තැන මම ඔබට මේ විදිහට බෙදා ගන්න හිතුණා. මේ විදිහට වේදිකාව මත මං announcing කරන්න පටන් අරන් මේ අවුරුද්දට අවුරුදු 12. ඉතින් ඒ මත කෙසී වෙන්නයි මේ මත කෙසී වෙන්නයි තමයි අද vlog එක ගෙනාවේ. ඉතින් ආය දවසක හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න. ම්‍යානීය සිසිලාගේ නාන්දම මානවත් ආදරණීය නන්දානී චෛසිංහ මහත්මියට ඉතාමත් ගෞරවයෙන් අක්කගේ කතාව පොත පිළිගන්නට මේ සිසිලාගේ ආදරණීය ඉල්ලීමයි.